සුබදසක් අදත් වල එකතු වෙලා ඉන්නේ වයිටඩලා ටප් චනලගෙන තවත් අලුත් විඩිය එකක් එක්ක ඉතිං වල දන්නවද ඔයා දවස පුරා යාලුව එක කතා කරන දේවල් වගේ ෆෝර්න් එක හගෙන ඉන්නවා කියලා උදාහරණක දිරගත්තොත් ඔල්ලෝසුවක් හරි ඇඳුමක් හරි ඒමන් නැත මොනොහරි බාණ්ඩය ගැන කතාකරොත් එක ටික වෙලාවකින් ෆස්බුක් YouTube වගේ සෝශල් මීඩිය වල ඒවට අදාලා ඇඩ්වටිස්මන් එක දිගට වැටෙන ගන්නවා දැකල ඇති ඉතින් මෙන මේ හේතුව නිසාගේ ප්‍රයිවසික ආරක්ෂා කරගන්න ඕනේ සෙටින්නක් ගෙන තමයි අද විඩියගෙන් කතා කරන්නේ හරිදින් තවත් කතාන තියම විඩියකට ඉතින් අපේ වයිටඩලා ටක් චන්ලකට අලුත් කනෙන්නම් දැම්ම පාල තින සබස්්‍රයිබ් බඩ්න කලික් කරලා ඉට පැත්තින බෙල්ලයිකන්න එකත් ඕල් දාල චැනල්ල ඇත්ත එකතු වෙන කියලමං ආදරය මතක් කරනවා හරියාලුනේ මුලින්වා කරගන්න ඕනේ වගේ ෆෝර්න් එක තියෙන Gmail ඇපලිකේෂන් එක ඔපන් කරගන්න ඉට පස මෙතන උඩ ප්‍රොෆයිල් අයිගන්නය බලාගන්න පුළුවන් අන්න එක ටච් කරන්න ඉරඟ මෙතන උඩින් බලාගන්න පුළන් මැනෙජ්ුව Google එකකවන්් කල ඔප්සන් එකක් අන්න එක ටච් කරන්න ඉළඟටවාට මෙන මේ වගේ ඉන්ටවේස් බලාගන්න පුළොන් මෙතන ඉන්ඩිය පහල්ට එන්න පහට ආවට පස්සේ මෙන්න මෙතන තිනවා ඩේටන් ප්‍රයිවසි කියල ඔප්ෂන් එකක් අන්න එක ටච් කරන්න හරිට පස්ස මෙතන මයි ඇක්ටිවිට ගෙන ඔප්ෂන් එකට එන්න ඉළඟට මෙතන ඉන්ඩිය පහලාවට පස තියෙනවා වෙබ්බන් ඇක්ටිවිට කියලා අන්න එක ටච් කරන්න හරිට පස මෙතන පහලින් සබ්සෙටිං සටදේ ඔප්ෂන් තුනක් ටික් වෙලා දින බලාගන්න පුළුවන් මෙතනින් තුන්ගනියට දෙන ඉන්කලඩ් පොයිසන් ෝඩියෝ ඇක්ටිවිට ගෙන ඔප්සන් එක අන්ටික් කරගන්න ඉරපස මෙ මේ වගේ එකක් කෝපන් වෙයි මෙතනින් පහටම වෙල්ලා ස්ටොප් සේවින් කියන එක දෙන්න ඉළඟට මෙතනත් ගොටිට් කියන බඩන එක ටච් කරන්න හරියාලෝන අපි මේ සෙටින් එක හදාගෙන අවසන් ඉතින් මේ විදියට ඇඩ් ප්ලේ වෙන්න ප්‍රධාන හේතුව වගේ ෆෝන් එකට ඇඩ් කළ තියෙන Gmail account එක ඒවගේ තමයිගේ ෆෝන් එකට Gmail account ගොඩක් ඇඩ් කළ තියෙනවනම් ඒ හැම account එකම මේ සෙටින් එක ඔෆ් කළ තියාගන්න ඔයා මේ විදියට මේ සෙටින් එක ඔෆ් කරගත්තට පස්සේ ඔයාගේ ප්‍රයිවසි එක 100%ක්ම ආරක්ෂා කරගන්න පුළුවන් ඉතින් යාළුවනේ මං හිතනවා අද වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න මතකතු අනිත් අයටත් මේ දේවල් දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්